කොහොමද යාළුවනේ? අද අපි තවත් ලස්සන තැනකට ආවා. මේ තැන අපේ ගෙවල් වල ඉඳන් හුඟක් දුරින් නෙවෙයි තියෙන්නේ. ඇත්තටම අපේ අම්මලා වගා කරන හේන ගාව තමයි මේ තැන තියෙන්නේ. දැන් නම් ඔයාලත් දන්නවා ඇති මේ ඇවිත් ඉන්නේ කොහෙටද කියලා. ඇත්තටම අපි මේ තැනට එන්න කාලයක් ඉඳන් බලන් හිටියා. ඒකට හේතුව ඉතින් අපේ චූටි බබාලා මෙයාලත් එක්ක මෙතන හුඟක් වතුර තියෙනකොට ඉන්න බෑ. ඒ නිසා අපි වතුර වැඩිත් නැති වතුර හිඳිලම යන්නත් කලින් ආවා. මේ කාලේ තියෙන මේ වියලි කාලගුණය නිසා වැව්වල තියෙන වතුර හුඟක් ඉක්මනින් හිඳෙනවා. ඉතින් අපි මේ ඇවිල්ලා තියෙන්නේ හුඟක් ලොකු වැවකට නෙමෙයි. මේක හුඟක් පොඩි වැවක්. කුඹුරු වුණත් හුඟක් නෑ මේ වැවට. ලොකු පොඩි කියලා නැහැ. මෙතන පුංචි සුරංගනා ලෝකයක් වගේ තමයි. යායට සුදු පාටට ලස්සනට මල් පිපිලා නෙළුම් බට්ටු හැදිලා හරිම ලස්සන. ඉතින් අපිත් ඉතින් ගිය ගමම්ම වතුරට බැහැලා නෙළුම් බට්ටු ටිකක් කඩන්න පටන් ගත්තා. චූටි මහත්තයව නම් ඉතින් මම වඩාගෙන තමයි හිටියේ. එයාට තාම ඉතින් ඇවිද්දට ඉතින් වැවක බැහැලා ඇවිදින්න තරම් අමාරුයිනේ. හැබැයි අපි චූටි මැණිකේ නම් තනියමම වැවට බැහැලා නෙළුම් බට්ටු කඩන්න, නෙළුම් බට්ටු කන්න පටන් ගත්තා. මේ වැව හුඟක් ගැඹුරු නැහැ. අපි මේ වැව සම්පූර්ණයෙන් හිඳුනහමත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ වැව ගැඹුරු නැහැ කියලා. ඒ නිසා ඉතින් අපි චූටි මැණිකේට එයාගේ නිදහසේ වැවට බැහැලා ඉන්න ඉඩ දුන්නා. මෙහෙම ලස්සනට පිපුණු මලක් ලෝකෙට මොනතරම් ලොකු ප්‍රයෝජනවත් දෙයක් කරනවද නේද? මලක ජීවිතෙත් අපේ වගේ තමා නේද? චූටි ලපටි මල් ලොකු වෙනවා, පිපෙනවා, ගෙඩි හැදෙනවා, පර වෙලා යනවා. ස්වභාව ධර්මය හැමෝටම එකයි නේද? ඔයාලත් එහෙම හිතනවා නේද? ඉතින් මම හුඟක් නෙළුම් බට්ටු කඩාගත්තා. වතුර තියෙන කාලේ හැදිච්ච නෙළුම් කොළ මන් තරමටම උසයි. අපි නෙළුම් කොළ යට හෙවණකටත් හිටියා. අවුවත් ටිකක් සැර නිසා නෙළුම් කොළ වලින් තොප්පි දැම්මා බබාලගේ ඔළුවට. එයාලා එකට හරිම සතුටු වුණා. පුංචි දේවල් ඇති දෙයක් නැහැ. ඒ වුණාට පුංචි හිත්වලට ලොකු සතුටක් ගේනවා. චූටි මහත්තයාට නම් ලොකු තේරුමක් නැති වුණාට චූටි මැණිකේට නම් මේ අද දවස හුඟක් ලොකු අත්දැකීමක්. එයා එයාගේ මතින් නෙළුම් බට්ටු කඩාගෙන ඒව රස වින්දේ පළවෙනි වතාවට. අනිත් එක මේ දේවල් ඇස් දෙකෙන් දකින්න එක ලොකු දෙයක් නේ.
බලන්නකෝ මල්වල ලස්සන. නෙළුම් බට්ටු වගේම තමා නෙළුම් කොලේ කියන්නෙත් කෑම රස කරගන්න ප්‍රයෝජනවත් වෙන දෙයක් නේ. නෙළුම් කොලේ කොටපු බත් එකක් කියන්නේ හරිම රස කෑම වේලක් මට නම්. බුදුන් වඳින්න නෙළුම් මල් ටිකකුත් කඩාගෙන තව නෙළුම් බට්ටුත් හුඟක් කඩාගෙන අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. නෙළුම් බට්ටු වලින් රස කෑමක් හදන්න තමයි මං අද ලෑස්ති වෙන්නේ. බලන්නකෝ ටිකක් අමාරුයි ඉතින් මේ චූටි බට්ටෝ කලවල සුද්ධ කරගන්න එපානේ. මුලින්ම මම ටෙම්පරාදුවක් දාලා නෙළුම් බට්ටු ටික තැම්බෙන්න තියලා උයාගෙන මිටිකිරි දාලා හදලා ගත්තා. මේක හරිම රසයි. ඔයාලත් පුළුවන් නම් හදලා බලන්නකෝ. එහෙනම් ගිහින් එන්නම් යාළුවනේ. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.